ප්‍රාර්ථනා පුරවාගෙන කාලය තුල දිව යනවා කලකී දේවල් පමණක් පසුපසවාගේ කරනවා සෙවනැල්ලා වගේ හායි good morning කොහොමද ඔයාලා හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්නව නේද? අද ඉතින් උදේ පාන්දර මැහැරියා. මොකද අද අපේ කුඹුරේ පැල හිටවනවා. ඉතින් අම්මත් උදේ පාන්දර මැහැරියා. ඉතින් ඒගොල්ලන්ට උයන්න ඕනි එහෙම කන්න ගෙනියන්න. ඒ නිසා ඉතින් මමත් උදේ පාන්දර මැහැරියා. කඩල තැම්බෙන්න කියලා තිව්වා මම ඊයේ. ඉතින් අද ඒ ටික උදේ පාන්දරම නැගලා ලිපෙන් තිව්වා. බබාට දෙන්න ඕන නිසා බබාට විතරක් නෙවෙයි අපිටත් එක්කම තමයි හැදුවේ. ඉතින් බලමු අද මගේ දවස කොහොමද ගත වෙන්නේ කියලා. ඊට පස්සේ ඔන්න ඔය විදිහට කඩල ටික ලිපෙන් තියලා තම්බ ගත්තා. දැන් නම් ඔය බුබුලු දාගෙන එනවා තැම්බිලා තමයි තියෙන්නේ. ඔන්න ඉතින් ඊට පස්සේ මමයි බබයි පාරට ගියා කුඹුරේ වැඩ කරන කට්ටියට පාන් අරන් එන්න. එක මාමා කෙනෙක් අතේ පාන් ටික එනවා කියලා ඒ ටික අරන් එන්න ගියා. ඉතින් ඔන්න විදිහට පාන් ටිකත් අරගෙන ආවා. ඔන්න ඉතින් ඊට පස්සේ සුපුරුදු පරිදි මගේ උදේ වැඩ ටික පටන් ගත්තා. ඔන්න ඉතින් මිදුල අතු ගන්නත් පටන් ගත්තා උදේ පාන්දරම. ඉතින් ওই විදිහට මිදුල අත ගන්න ගමන් තමයි මම දැන් ඔය ඉන්නේ. උදේට කොච්චර හොඳට මිදුල අතු ගෑවත් ආයෙත් දවල් වෙද්දී ආයෙ අතු ගෑවේ නෑ වගේ කොළ පිරিলা මිදුල පුරාම. ඉතින් අතු ගෑවේ නෑ වගේ දවල් වෙද්දි මොනා කරන්නද හොළඟට ආයි අර අපේ ගෙට ඉස්සරහා ලොකු කොස් ගහක් තියෙනවා. ඉතින් ඒ කොස් ගහේ කොළයි හැම වෙලේම වැටෙනවා. ඉතින් මොනා කරන්නද ඒක දැන් අපි කපන්න ඉන්නේ අර ගෙට අවදානම් නිසා ඒක කපන්න බෑ පෝමිට් ඕනි. ඉතින් පෝමිට් එකත් හදාගෙන ඒක කපන්න තමයි ඉන්නේ. ඊට පස්සේ නම් අවුලක් නැති වෙයි නැත්තම් මිදුල පුරාම කොළ මේ ගහ නිසා. මිදුලත් අතු ගාලා ඉවර වෙලා දැන් උදේට කඩල කන්න තමයි හදන්නේ. මම දැන් කඩල කන ගමන් තමයි ඉන්නේ උදේට. අම්මා නම් ගියා තේ වතුර අරගෙන කුඹුරට. ඉතින් කුඹුරට තේ වතුර අරගෙන ගියේ පානොයි පරිප්පු හොදි. ඉතින් උදේට ඊයේ රෑ මම ඊයේ හවස වගේ කඩල පෙගෙන දැම්ම අද උදේට තම්බන්න ඕන නිසා. ඉතින් මම හරිම කැමතියි කඩල වලට පොල් දාලා එහෙම කන්න. අපේ බබාත් කැමතියි. බබා නම් උදේම කාලේ යන්නේ නිදි. ඉතින් එයා නිදිය ගත්ත අතරේ තමයි මම දැන් මේ උදේට කන්න හදන්නේ. එහෙනම් ඉතින් වීඩියෝත් එක්ක ඉන්න ඉස්සරහට මොකද වෙන්නේ කියලා බලමු. දැන් නම් උදේට කෑමත් කාලා ඉවරයි. දැන් හදන්නේ රෙදි ටික සෝදන්න තියෙනවා අයියාගේ. එයාගේ වැඩට ඇඳුම තියෙනවා. ඉතින් දැන් ඒක සෝදලා දාලා පෑන් කේක් හදන්න හිතාගෙන ඉන්නවා. බලමු රෙදි ටික සෝදලා. ඔන්න ඉතින් මම දැන් රෙදි ටික සෝදන ගමන් තමයි ඉන්නේ. ඉතින් මං කිව්වනේ කලින් වීඩියෝ එකෙත් අපි ගස් කැපුවට පස්සේ කලින් නාපු තැනේම හොඳටම හැඩි වුණා කියලා. ඉතින් දැන් නාන තැන මෙන්න මෙතෙන්ට අරගෙන ආවා. ඉතින් එතන හොඳට හදාගත්තා. අයියලගේ තාත්තෙමත් ඊට පහුවදා ආවා. ඉතින් එයාට කියලා මෙතන හොඳට හදාගත්තා. ඉතින් දැන් නම් කලින්ට වැඩිය හොඳට හදාගත්තා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි දැන් නාන තැන එහෙම තියෙන්නේ. ඔන්න ඉතින් මම දැන් හදන්නේ පෑන් කේක් හදන්න. පෑන් කේක් හදන්න ඕනේ මිශ්‍රණය හදාගන්න. මිශ්‍රණය කිව්වේ අදියාරු එක. ඉතින් බලමු හදලා.
හදාගත්තා. දැන් තියෙන්නේ ලුණු දාගන්න. දැන් තියෙන්නේ ඉතින් හොඳට මිශ්‍ර කරගන්න. ඉතින් බලමු දියාරු එක හදලා. දැන් ඉතින් පැන්කේක් වලට දියාරු එකත් හදලා ඉවරයි. මේ තියෙන්නේ ඒකත් හදලා ඉවරයි. දැන් හදන්න ඕනි පොල් පැණි එක. ඒක හදාගන්න පොල් ටික එහෙම ගාගෙන ලෑස්ති කරගෙන බලමු. දැන් නම් පොල් ටිකත් ගාගෙන ඉවරයි. දැන් තියෙන්නේ සීනි උණු කරලා පොල් පැණි ටික හදාගන්න. බලමු ඒකත් හදලා. දැන් නම් පොල් පැණි ටික හදාගන්න මම දැන් තාච්චියේ රත් වෙන ලිපෙන් තියලා තියෙන්නේ. මම දන්නේ නැහැ මම හදන විදිය හරිද කියලා. ඒ වුණාට මේ කොහොම හරි හදන්න try එකක් දෙනවා. ඊට කලින් මම පෑන්කේක් එහෙම ලොකුවට හදලා නැහැ. මේ තාච්චිය මේ ලිපෙන් තියුවා. දැන් සීනි ටික දාගෙන පොල් ටිකක් දාගෙන හදාගමු. ඔය විදිහට සීනි ටික දාගමු අපි පැණි ටික උණු කරගන්න. දැන් නම් මේ ටික අර පැණි වීගෙන වගේ එනවා. කළු පාරට හදාගන්න උනේ නෑ පොල් පැණි ටික. මෙන්න මේ පාරට තමයි හදාගන්න පුළුවන් උනේ මට. ඒ පාටත් වෙන ලස්සනයි මේ මෙන්න මේ විදිහට තමයි හදාගත්තේ. ඉතින් ඔන්න විදිහට හදාගත්තා. දැන් පෑන්කේක් ටික හදාගන්න තමයි තියෙන්නේ. පෑන්කේක් ටික හදලා ඉවරයි. ඔන්න විදිහට තමයි තියෙන්නේ. එහෙම මෙහෙම පොඩි චොප්ප ගතියක් ආවේ වුණාට ඔය විදිහට තියෙනවා. අවුලක් නෑ ඉතින්. දැන් තමයි දෝසෙ ගාලා තේ බොන්නේ. අවුලක් නෑ රසයි. සීනි කැට කැට හැපෙනවා. මොකද මම වතුර දැම්මට පස්සේ ඒක කැට වුණා. ඒ ටික මට මොකවත් කරගන්න බැහැ. ඊට පස්සේ පොල් ටික දාලා එහෙම කලවම් කරා. කොහොම හරි අවුලක් නැහැ ඉතින්. ඉතින් මම දැන් හදන්නේ ගෙට දර ටිකක් කපලා ගන්න. ගේ දර ටික දැන් ඉවර වෙලා. දැන් මේ ටිකක් තියෙනවා. ඒ ටික දැන් ගෙට කපලා ගන්න තමයි හදන්නේ. බලමු ඉතින්. ඔන්න ඉතින් මම දැන් හදන්නේ අම්මා මෙන්න මෙතෙන්ට දාලා තියෙන මේ දර ටික කඩා ගන්න තමයි හදන්නේ. ඉතින් ඔය විදිහට දර ටික කඩා ගත්තා මම. දැන් නම් මගේ වැඩ ටික ඔක්කොම ඉවරයි. දැන් මම නාගන්න කියලා හැදුවේ. නාන්න කලින් මට හිතුණා කරලි පිටි පේස්ට් පැක් එකක් දාලා නාගත්තොත් හොඳයි කියලා. ඉතින් මම දැන් කරලි පිටි පේස්ට් පැක් එක හදලා මූණට ඇප්ලයි කරලා ටිකක් කලම විතර නාගන්න තමයි හදන්නේ. තව දෙයක් කියන්න ඕනි. සමහර මේ වීඩියෝ වල මම දැක්ක තියෙනවා මේ මම මේ දර කරන ඒවා අර මේවා කරන ඒවා ඇත්තටම ලැජ්ජ නැති කියලා. ඉතින් ඇත්තටම මේ වගේ ඒවා කරන එක ලැජ්ජාවක්ද? ගෑල්ලන්ෙක් වුණාම ගෙදරට වතුර ටික ගන්න, දර ටික ගන්න ඒවා කරන්න ඕනේ දේවල්. ඉතින් ඇත්තටම කිව්වොත් මට නම් ඒවා ලැජ්ජාවක් නෑ. මොකද මම මට ලැජ්ජාවක් තියෙනවා නම් මම ඒවා YouTube වල දාන්නෙත් නැහැ. ඉතින් මට මං ඒවා නොකර ඉන්නේ නැහැ. මං ඒවා කරනවා මොකද මට ඒවා පුරුදු දේවල් නිසා. ඉතින් මේක බලන සමහර අයට
නම් මන් දන්නේ නැහැ කොහොම හිතේද කියලා. ඒ වුණාට මට මගේ YouTube ෆැමිලි එකේ ඇත්තටම ගොඩාරියක් හොඳ කට්ටිය ඉන්නවා. ඉතින් ඒගොල්ලෝ දාන කමෙන්ට් එකකින් හරි මං ගොඩක් මොටිවේෂන් වෙනවා. ඉතින් සමහරු කියනවා නම් මං ඇත්තටම ගණන් ගන්නෑ. ඒ වැඩකුත් නෑ මට. ඉතින් මේ මං කරන දේවල් ඉතින් මට ඒවා ලැජ්ජාවක් නැත්නම් ඉතින් වටපිටේ ඉන්න කට්ටියට ලැජ්ජාවක් වෙන්න විදියක් නෑනේ. ඉතින් මම YouTube channel එකේ දාන්නේ මට ඕනි දේවල්. ඉතින් මං එදිනෙදා ජීවිතේ මම දේවල් කරන දේවල් තමයි මං YouTube channel එකේ දාන්නේ. ඉතින් ඒවා ඉතින් මට ලැජ්ජාවක් නෑ. ඇත්තටම ලැජ්ජ වෙන දෙයක් නෑ. දර කඩන එක, දර ගැට ගන්න එක, ඒ වගේ දේවල් ලැජ්ජ වෙන්න ඕනි දේවල් නෙවෙයි ඉතින්. හරි කොහොම හරි මං ඉතින් මෙතනින් නෙවෙයි මම දැන් ෆේස් පැක් එක දානවා. බලමු මම ෆේස් පැක් එක කොහොමද හදන්නේ කියලා. මං පැක් එක හදාගත්ත මේ කලවම් කරන ගමන් තමයි ඉන්නේ. හොඳට මික්ස් කරගන්න ඕනි. කරල පිටි පැක් එක නම් ඉතින් හැමෝම හදන්න දන්නවනේ නේද? සුවඳට නිකන් කන්නත් දෙනවා. මෙන්න මේ විදිහට මට මේ දියාරු වැඩි වුණා. කමන්නේ මේ ගා ගන්න තමයි තියෙන්නේ. මේක කවුරු හදන්න දන්නේ නැතුව ඉන්නවා නම් කරල පිටි ෆේස් පැක් කිව්වම ගොඩාරියක් එනවා YouTube channel එකේ තියෙනවා. මේකට මම දැන් මේ යෝගට්, කස්තුරි කහ, කරල පිටි, මී පැණි, දෙහි ඔය ටික දාලා තමයි මම මිශ්‍ර කරගත්තේ. තව ඔයාලට මේකට දාන්න පුළුවන් මේ මොනවද මේ කෝපි කුඩු බෙල්ලෙත් හොඳට ගා ගන්න. මම දැන් ගාගෙන ඉවරයි. මේක දැන් විනාඩි 20ක් තියලා සෝතලා දාලා මේ අයිස් කියුබ් එකකින් මේව කරන්න තමයි තියෙන්නේ. දැන් විනාඩි 20ක් තියලා බලමු ඊට පස්සේ මම නාගන්න ඕනි. බලමු කොහොමද කියලා. ඔන්න ඊට පස්සේ මම මේක ගාගෙන ඉන්න අතරේ අම්මා කිව්වා රැට මඤ්ඤොක්ක කොළ මැල්ලුම් හදමු කියලා. ඉතින් අම්මා කිව්වා මඤ්ඤොක්ක කොළ ටික කඩලා තියන්න කියලා. ඉතින් මම දැන් ඒක කොටා ගන්නවත් අම්මට බැරි නිසා ඉතින් මේ ටික කඩලා කොටලා ඉවරනාට පස්සේ තමයි නාගන්න වෙන්නේ. ඉතින් බලමු. මම මේ මැල්ලුම් වර්ග වලින් කන්න ආස මඤ්ඤොක්ක කොළ මැල්ලුමයි කොටකොළ සම්බොලයි. මේ අනිත් ඒවාට වැඩිය ඒවා ටිකක් රසයි. ඔන්න ඊට පස්සේ කොළ ටිකත් කඩාගෙන වංගෙඩියට දාගෙන මම දැන් මඤ්ඤොක්ක කොළ ටික කොටන ගමන් තමයි ඉන්නේ. දැන් නම් වංගෙඩිය එහෙම කොළ එහෙම කොටනවා ටිකක් අඩුයිනේ. ඒකටත් අරවා මේවා තියෙනවනේ. ඉතින් ඇත්තටම මේ වංගෙඩියේ කොටන එක අර මැෂින් එකට වඩා ඇත්තටම ලේසියි මට නම්. මඤ්ඤොක්ක කොළ ටික දැන් කොටාගෙන ඉවරයි. මෙන්න මේකට දාගන්න තමයි තියෙන්නේ. තාම මේ මූණ සේදුවෙත් නෑ. ඒක හොද ගන්නත් ඕනේ. මේ ටික දාගෙන ඉවරලා අපි හොදගමු.
ඔන්න ඉතින් දැන් මගේ ඔක්කොම වැඩ ටික ඉවරයි. මං මේ අර පැක් එකක් මේ සෝදලා ඉන්නේ. දැන් මෙන්න මේකෙන් අයිස් කියුබ් කරගන්න තමයි තියෙන්නේ. මේ ඔයාලා මොකක් හරි ෆේස් පැක් එකක් හරි මොනවා හරි දාපුවම මේ අයිස් කැටයකින් මේ වගේ මේ කරන්න අමතක කරන්න එපා. මේ අමතක කරන්න එපා. මොකද මේ තව එකක් මේක එහෙම එක තැන තියාගෙන ඉන්නත් එපා. මේක ඔන්ලයින් ගෙනනවා නම් මේ 700ක් 800ක් විතර වෙනවා. මේක මම 350 සේල් බඩු වලින් ගත්තේ රුපියල් 350කට. අහම්බෙන් තමයි මට මේකත් හම්බුනේ. ඉතින් මං වීඩියෝ ඉවර කරන්න දැන් 4ක් 5 වෙලා වෙලාව අවුව තිබුණාට ඉතින් මං අතට වීඩියෝ ඉවර කරනවා. ඉතින් ආයෙමත් ලස්සන වීඩියෝ එකක් අරගෙන එන්නම්. පහලින් කමෙන්ට් කරන්න ඇයි ළඟට මොන වගේ වීඩියෝ එකක්ද ඔයාලට ඕනි කියලා. ඉතින් එහෙනම් පරිස්සමෙන් ඉන්න. බයි.